සියලු දෙනාටම තෙරුවන් සරණයි. ශ්‍රී ලංකාවේ මේ වන විට වර්තමානයේ කතාබහ අඩු වෙලා තියෙන ගුප්ත ශාස්ත්‍ර ක්‍රමයක් වන මන්ත්‍ර ශාස්ත්‍රය පිළිබඳව කතා කිරීම බලාපොරොත්තුවෙන් තමයි මම මේ YouTube channel එක පටන් ගත්තේ. ඉතින් වැඩ කටයුතු ගොඩක් සමග ඉදිරියේදී ඔබ මුණ ගැහිමට මම බලාපොරොත්තු වෙනවා. අභාවයට යන ගුප්ත ශාස්ත්‍ර ක්‍රමයක් ලෙස මන්ත්‍ර ශාස්ත්‍රයේ එක එක ශ්‍රේණි සහ කොටස් පිළිබඳ කතා කිරීම මගේ channel එකේ ප්‍රධාන අරමුණ වෙනවා. ඉතින් මේක මගේ පළවෙනි වීඩියෝ එක. මම මේකෙදි බලාපොරොත්තු වෙනවා ඔබට පුරුෂ වශයක් ලබා දීම සඳහා. සාමාන්‍යයෙන් මන්ත්‍ර ශාස්ත්‍රය පිළිබඳව ඇලුම් කරන අය මගේ channel එකත් එක්ක රැඳිලා ඉන්න කියලා මම ආරාධනා කරන ගමන් පොඩි හැඳින්වීමක් කරන්නම්. මන්ත්‍ර කියන්නේ සාමාන්‍ය මිනිසුන්ට භාවිතා කරන්න බැරි නමුත් කිසියම් පිළිවෙත් අනුගමනය කිරීම මගින් නිසි ප්‍රතිඵල ලබාගත හැකි ශාස්ත්‍ර ක්‍රමයක්. මන්ත්‍ර කිරීම සඳහා දේවාකර්ෂණය අත්‍යවශ්‍ය නමුත් පස්පව් දස අකුසල් වලින් වැළකී සිටින ඔබටද මන්ත්‍රවලින් කුඩා හෝ සහනයක් ලබාගත හැකි බව පොතපතේ සඳහන් වෙනවා. ගුරු ඇසුරකින් තොරව කරන මන්ත්‍රද ගුරු ඇසුරක් ඇතුව කරන මන්ත්‍රද මෙම ශාස්ත්‍රය සඳහන් වෙනවා. අද මම ලබා දෙන පුරුෂ වශයට ගුරු ඇසුරක් මත කිරීම සුදුසුයි යන යෝජනාව මත මම මන්ත්‍රය ලබා දෙන්නම්. මෙම මන්ත්‍රයේ මන්ත්‍රය සහ කරන ක්‍රමය ලෙස කොටස් දෙකක් තියෙනවා. මම මන්ත්‍රය වීඩියෝ එකේ දාන්නම් සහ ක්‍රමය මෙහි සඳහන් පරිදිම දාන්නම්. මන්ත්‍රය ඕං ඊන් සාතා නෝවා සුරයිට්ටුවාවා ඉඩසෙල්ලිවාවා තුන්තිරේ මන්දිරේ තිල්ලේවාවා වෙන්තිරේ විරි නාසංගිවාවා ආවේල් කෝවිල්ල වේලනුවේවාවා ඒ වේලුණු එහි ඒස්වා ඕං කංකාල විංකාල අතික්කේ ඒස්වා ඕම් බ්‍රහ්ම විෂ්ණු චක්‍රම් ඊශ්වර නීල රාක්ෂ නීල ඕං නාමේස්වාහා. මෙම මන්ත්‍රය තමයි තියෙන්නේ 216 වරක් තියෙනවා. ක්‍රමය මෙහි සඳහන් පරිදි මම දෙන්නම්. දියකඩිත්තක් ළඟ මල් යහනක් තනා පළතුරු සඳුන් දුම්මල මල් බුලත් බිත්තර තැඹිලි තෙල් පහන පඳුරු කිරිබත් විලඳ මීපෙනි ඒ මැද තමන්ට උවමනා කරන අයගේ රුවත් නමත් තල් කොළයක සටහන් කර තබා සඳුන් වලට මතුරා තල් කොළයද මතුරා සුරයක අසුරා දකුණත බැඳගෙන යන්න සැනෙන් තමන්ට වශී වෙයි උවමනා දෙය ඉෂ්ට වේ. ඉතින් ඔය විදිහට තමයි මන්ත්‍රය සහ ක්‍රමය තියෙන්නේ. මන්ත්‍ර ගැන ඇලුම් කරන සහ මන්ත්‍ර පිළිබඳ අධ්‍යයනය යෙදෙන අය පමණක් මෙම මන්ත්‍රයෙන් ප්‍රයෝජන ගන්න කියලා මම කියනවා. මොකද මම මේ මන්ත්‍රය පෞද්ගලිකව අත්දැකලා සහ අත්විඳලා සාර්ථක ප්‍රතිඵල ලබාගෙන තියෙන මන්ත්‍රයක්. ඉතින් අද වීඩියෝ එකේ මම පුරුෂ වශයක් ලබා දුන්නා. ඉදිරි වීඩියෝ එකේදීත් ස්ත්‍රී වශයක් ලබා දෙන බලාපොරොත්තු ඔයාලට මන් දීලා අදට මම සමුගන්නම්. අපි නැවත වීඩියෝ එකකින් හමු වෙමු. මගේ YouTube channel එක subscribe කරලා තියාගන්න. ඉදිරියේදී අලුත් වැඩ ගොඩකින් හමු වෙමි බලාපොරොත්තුෙන් අදට මම සමුගන්නවා.